මුතලාලි අයියේ තේ දෙකක් දෙනවද? කොහොමද මහත්තයා? හොඳින් ඉන්නවා චූටියෝ මාටියෝ. ඇත්තටම ඕගොල්ලන්ගේ රස්සාව නම් නියමයි ඈ. බෙල් එකත් ගාගෙන ටූන් එකේ යන්නනේ තියෙන්නේ ටැන්ටනෑටන් හැමෝම පාරෙන් අයින් වෙලා ඉඩක් දෙනවා. පාරේ ට්‍රැෆික් කියලා වාහනේ නතර කරන්න ඕනෙත් නෑනේ. විනෝදෙන් ගිහිල්ලා වැඩේ කරලා විනෝදෙන්ම ආපහු එන එකයි තියෙන්නේ. අපේ වැඩේ ඉතින් කරලා බලන්න ඕන අමාරුකම තේරෙන්න. අපි කොහොමද දවස් දෙකක් නිවාඩු යන්නේ ඉන්නේ. ඒත් වැඩේ බාර දෙන්න කවුරුත් නැහැ තාම. ඕගොල්ලන්ට බැරි වෙයිද බාර ගන්න? හරි කරලා දෙන්නම්. ඕක අපිට මහ ලොකු වැඩක් නෙවෙයි. අපිට ඕගොල්ලන්ගේ රස්සාව ගැන පොඩි අයිඩියා එකකුත් ගන්න පුළුවන් නේද? ඒක නම් කොච්චර හොඳ දෙයක්ද? ඔන්න එහෙනම් මෙන්න වාහනේ යතුර මෙන්න ෆෝන් එක. ඔන්න එහෙනම් දවස් දෙකකින් විතර හම්බෙමු. හරි ඔන්න අපි ගියා. බයි. මේ දෙන්නට කියලා දෙන්නම් මං කවුද කියලා. මේ දෙන්න එනවා මෙතන ගිනි නිවන බටයෝ වෙන්න. ඉන්ස්පෙක්ටර් මහත්තයා කොහොමද මහත්තයා? අනේ මම මේ කවුද කියලා බලනවා මේ අපේ ෂූටින් මාටින් නේ තින්නම දැන් ගිනි නිවන හමුදාවේ වැඩ. මේක කොච්චර මේකද? හලෝ මික්ස් ස්කයි ටවර් එකේ ගින්නක් ඇති වෙලා. ඕගොල්ලන්ට පුළුවන් පටාස් කරලා මේ පැත්තට එන්න. අර ඇවිලෙනවා. අපි මේ දැම්ම එනවා සර්. රාජකාරියක් ඇවිල්ලා අපි ගිහින් එන්න. මහත්තයා excuse me ස්කයි හෙවන් ටවර් එක කොහෙද තියෙන්නේ ඈ? ඒ ටවර් එක තියෙන අර පැත්තේ සර්. Thank you. කිසි දෙයකට බය වෙන්න එපා. මම බේට ගන්න යන්නේ. මොනවද මේ කරන්නේ? අතාරිනවා මාව. ඔහෙට මං අද දෙන්නේ ඉලක්කෙන්. බේට ගන්න යන්නේ ආයෙත් ගහනවද? අයියෝ මේ මොකද මේ කරන්නේ? මේ මොකටද මාව බේරන්නේ? මම මගේ ගෙදර රෙදි ටික බනනවා. පේන්නේ නැද්ද? අයි මොනේ සපොයි. අයියෝ. අනේ අපොයි. අයි අම්මි අනේ අපොයි. අයියෝ. ආව් අනේ අපොයි. ඇයි මොකද උනේ ෂූටියෝ? ඔයා මොකද එකපාරට පල්ලෙහාට ආවේ? අර ගොල්ලන්ට කරදරයක් වෙලානේ. කවුරු හරි අපිට ලණුවක් දීලා. කොණ්ඩේ. ෂූටියෝ යාට කිසි කරදරයක් නැහැ තමයි. ඒ වුණාට වෙන කෙනෙකුට කරදරයක් වෙන්නයි දැන් යන්නේ. අහම් බලන්නකෝ. උදව්! අනේ කවුරුත් නැද්ද මාව බේරගන්න! අනේ බේරගන්න! උදව්! දැන් ඉතින් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. දැන් දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ. ෂූටින් මාටින් දෙන්නම ඇවිල්ලා ඉන්නේ. පේනවනේ. කීයටද මාව බේරගන්නේ දැන්? හරි මං ඔයාව බේරගන්නම්. එන්න. ඔයා මාව බේරගන්න දාවේ නැත්තම් මරලා දාන්නද මාටි? මෙන්න මේක දිගහැරලා කච්චියම අල්ලගන්න. හොඳට අල්ලගන්න. හරි එන්න. Thank you bro. Thank you. මාව බේරගත්තට thank you. ශාෂා සූටියයි මාටියයි තව මිනිස්සෙක්ව බේරගත්තා. අපි ගිහලා එන්න. මේ යක්ෂයාරුඩ මොළ රාජයාගේ මොනවා හරි හිතලා කරන්න ඕනේ. ලෝකා ඔයාගේ ඔය යක්ෂාරූඪ මොළ රාජයාට අදහසක් එන්නේ නැද්ද? ලෝකා ඉක්මන් කරන්න ප්ලීස්. මාත් මේ තාම හිතනවා. හරි අයිඩියා එකක් ආවා. හරි මේ ඉක්මනට එන්න. පාර වලකට ළමෙක් වැටිලා. ඉක්ම කරලා එන්න. ඕකේ අපි ටක් ගාලා එන්න. බින්ද මෙතන. චූටි පුතේ ඔයා බය නැතුව ඉන්න. අපි ඇවිල්ලා ඔයාව බේර ගන්නවා. බය නැතුව ඉන්න ඕනේ. එල. අනේ මේ මොකද්ද මේ ෆෝන් එක හින්දාද අපි දෙන්නට මෙතෙන්ට එන්න කිව්වේ ඈ අර බලන්න අතන අර ඩොගියෙක් නිකන් අන්ද මන්ද වෙලා වගේ බලන් ඉන්නවා අන්නේ මේක ඇතුලේ දරුවෙක් නෑ මෙන්න මේ ෆෝන් එක නම් තිබ්බා දරුවා කොහෙද
ඕක ගන්න තමයි මෙයා මටත් ඕනි කරලා තිබ්බේ. ඕක ගන්න කිව්වනම් ඔයාලා එන්නේ නෑනේ. ඒකද හේතුව. ඔයාගේ ෆෝන් එක. එහෙනම් ඔයාම ගිහිල්ලා ගන්නකෝ. ගන්නවා. මං අල්ලගත්තනේ ෆෝන් එක. පොඩ්ඩක් බිම් බලන්නකෝ. අනේ ඔයා මගේ බලු පැටිය බේරගත්තට ගොඩක් ස්තුතියි. ඇත්තටම ඕගොල්ලෝ කොච්චරනම් හොඳයිද? අනේ මන්නත් තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ට මේකට කොහොම ස්තුති කරන්නද කියලා. අනේ ඕනේ සර් දන්නේ නැද්ද මේක ඉතින් අපේ රාජකාරිය නෙවෙයි. thank you. හරිනේ. මෙයා තමයි හැම තොරතුරක්ම අපිට දුන්නේ එහෙනම්. ගෑනු කෙනාව බේරගන්න කිව්වා. ළමෙක් වගේ වැඩිලා ඉන්නවා කිව්වා. ඔය ෆෝන් එකෙන් නේද ඔය හැම කෝල් එකක්ම දුන්නේ. පොඩ්ඩක් ළඟට එනවා බලන්න ඔය ෆෝන් එක මගේ අතට දෙනවකෝ එහෙනම්. මේ තියන්නේ අපිට ඩයල් කරපු නම්බරේ මෙයා තමයි සේරම කෝල් ටික අපිට දීලා තියෙන්නේ. ඉන්නව කොහොමද වැඩක් කරන්න? දුවනවා ඉක්පට දුවනවා. කොහෙ ගියාද මේ? මාව මේක වදිනවා හෙලට පේන්නේ නැද්ද? මට දැන් මෙතන හෙලවෙන්නවත් බෑ. දෙපැත්තට විතරයි. අයියෝ මම තකුණ. ලොක්කා ඔයාගේ යක්ෂාරෝඩ මොල රාජාගේ මොකක් හරි හිතලා ඉක්මනට කරන්න. ස්තුතියි මහත්තයා ආවොත් අපි හංගපු බඩු ඔක්කොම ටික අරගෙන යයි. ඔව්. ඉක්මන් කරලා යනවා. ෂූටින් පාටි මොකද කරන්න කියලා හොයලා බලනවා. හරි ලොක්කා. ගිනි ගන්නෝ එන්නෝ මාව මෙරෙන්න යන්නේ. මාව බේරගන්න කොහොනේ? බේරගන්න ගින්නක්. අනේ කවුරුත් මාව බේරගන්න නැද්ද? අයියෝ මෙන්න ගිනි ගන්නෝ මාව බේරගන්න. මේ මොකද්ද මේ වෙන්නේ? ෂූටියෝ ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොකද කරන්නේ? ඔයා කියන්නකෝ ඉක්මනට. පච්චුණ. අපි මෙන්න මෙහෙම කරමු. මම ගිහිල්ලා මේ වතුර පයිප්පේ අරින්නම්. වතුර එන වේගය වැඩි කරන්නම්. ඔයා අනිත් අතින් අල්ලගෙන උඩටම යන්න. එහෙමද ජෝන්? ඔයා ආයෙත් රංගපෑමක් කරායේ නං ඈ? අපි රවට්ටන්න නේද? මම පහලට යනවා. අනේ නෑ මං ඕගොල්ලන්ව මෝඩයට අන්දනව නෙවෙයි. අනේ මාව බේරගන්න. මම මේ හිර වෙලා ඉන්නේ. අනේ බේරගන්න. ආයෙත් බොරු කියනවද? අනේ මම මේ බොරු නෙමෙයි කියන්නේ. අනේ බේරගන්න. වෙන්න කිදි ගන්නෝ. අනේ මාව බේරගන්න කවුරුත් දන්න. අනේ මේ පැත්තට උත්තනෝ. ඇත්තද? හොරකම් කරපු බඩු සේරම පිච්චෙනවද? බඩු කියන්න නැතුව ඉන්නවා. බඩු තියනවා නම් ඔක්කොම එළියට වීසි කරනවා. මම බලන්නේ විනාඩියක්ම යනවා. අනේ මෙන්න ඔක්කොම ගත්ත බඩු තියෙනවා. මෙන්න තව තියෙනවා. අනේ දැන්වත් මාව මෙතනින් බේරගන්නකෝ. අයියෝ. ඔයා කොහොමද මට ඔතෙන්ට එන්න කියලා කියන්නේ? අයියෝ ඉනිමගක්වත් නැද්ද අනේ? ඉනිමගක් තියනවා නම් බටේ එල්ලිලා එනවද? තමුසෙන් මේ බටේ එල්ලිලා එනවා යන්න. අයියෝ ඒ පාර මාව වැටේ යන්නේ. මොකද්ද මේ කරන්නේ? Hey, මගෙනම ලකි මේ ලකිගේ බැරක මාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. ඒ හොර ජෝන් ඔහෙ වත්තනගුට ගල්නවා. දානවා දවස් 14කට ඇතුළත. කොහොමද සූටියෝ මාටියෝ? ඕගොල්ලෝ හොඳට රාජකාරී කරා. අපිට හැමදේම ආරංචි වුණා. ඇත්තමයි. ඔබ පැතුම් කොල්ලෝ.
අනේ මං හැමදාම මොනවා හරි දෙයක් කළොත් එහෙම සූටියටයි මාටියටයි තමයි ඒකෙන් වාසියක් වෙන්නේ. අයියෝ